කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. අද මට කැම්පස් එකේ සෙමිස්ටර් එක්සෑම් එකේ අන්තිම දවස. ඉතින් මං කැමති ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කොහොමද අද මගේ දවස ගෙවුනේ කියලා. අදින් පස්සේ මම කැම්පස් ගිහිලා අවුරුද්දක් වෙනවා. ඊළඟට සෙකන්ඩ් ඉයර් එකට තමයි වැටෙන්නේ. අද එක්සෑම් එක පටන් ගන්න උදේ 9ට. ඉතින් උදේ 9ට යන්න කලින් ඉතින් පාඩම් කරන්න තියෙනවනේ. හොස්ටල් එකේ අද සබ්ජෙක්ට් එකට අදාළව පාඩම් වැඩ කරන විදිහේ වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ තියෙන්නේ. එක්සෑම් එකට යන අනිත් යාළුවෝ ලෑස්ති වෙනකන් මං එයාලා එනකන් ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ වීඩියෝ ක්ලිප් ටික නම් එක්සෑම් එක ඉවර වුණාට පස්සේ මේ තියන්නේ අපේ කැම්පස් එකේ එක්සෑම් හෝල් එක තියෙන තත්ත්වය. දැන් නම් එක්සෑම් ඉවරයි. ඔන්න ඉතින් අදින් පස්සේ මම සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. දැන් එක්සෑම් ඉවර වුණ හින්දා අපි ආයිමත් මේ හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. හොස්ටල් එකට ගිහලත් අපිට ෆස්ට් ඉයර් එකේ විතරයි හොස්ටල් හම්බෙන්නේ. සෙකන්ඩ් ඉයර් අපි ඉන්න ඕනේ බෝඩින්. ඉතින් අපි හොස්ටල් ගිහිල්ලා අපේ බඩු එහෙම ඔක්කොම පැක් කරලා ඒ බඩු ආයිමත් බෝඩිමට ගිහින් දාන්නත් ඕනි. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මං එක්සෑම් ඉවර වෙලා මේ යන අතරතුරේ ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් හොස්ටල් එකට යන්න පාවිච්චි කරන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ පිටිපස්සේ තියෙන ෂෝට්කට් පාරක්. ඉතින් මේ ඔයාලා දකින්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ පිටිපස්සේ කොටස.
මම හොස්ටල් එකට යන්න කලින් මම කැම්පස් එකේ එළියේ තියෙන print out shop එකට ගියා. මට print out වගේක් ගන්න තිබ්බා. ඒ ටිකත් අරගෙන ආයි හොස්ටල් එකට ගියා. ඔන්න ඉතින් ඊට පස්සේ මම හොස්ටල් එකට ගිහිල්ලා මගේ තියෙන බඩු ඔක්කොම ටික පැක් කරලා වෙනම තියුවා. අනිත් යාළුවෝ නම් හැමෝම යාළුවගේ බඩු අස් කරලා තිබ්බේ. මමයි තව යාළුවෝ දෙන්නෙක් විතර තමයි තාම බඩු අස් කරලා තිබ්බේ නැත්තේ. ඒ ටිකත් අස් කරලා මම අපේ හොස්ටල් එක වටේ ඇවිත්තා පොඩ්ඩක්. ආයි ඉතින් හොස්ටල් එකට එවෙන්නේ නෑනේ. සෙකන්ඩ් ඉයර් එකේ අපි ඉන්නේ බෝඩින්නේ. ඒ හින්දා මම හොස්ටල් එක වටේත් වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඊට පස්සේදී මගේ යාළුවෙක්ට කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකෙන් ඩොකියුමන්ට් වගේක් සයින් කරගන්න තිබ්බා. ඒකටත් යන්න ඕන වුණා. ඊට පස්සේ අපි කැම්පස් එකේ මේන් ගේට් එක පැත්තෙන් තමයි ගියේ. ඒ යන අතර ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඉගෙන ගන්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය. මේක තමයි මගේ කැම්පස් එක.
මෙතනින් මගේ වීඩියෝ එක ඉවරයි. හැම සතියකම අඟහරුවාදා උදේ 7ට මගෙන් අලුත් වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්.